පූජාමය වස්තුන් 8කට වැඩියෙන් ශ්‍රී ලංකා දීපේ ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්න. මීට වඩා මොකක්ද සුදුසු භූමිය? උදේ නැගිටිනකොට කොහෙන් හරි පිරිත් ටික ඇහෙන්නේ නැද්ද? උදේ නැගිටිනකොට කොහෙන් හරි බණ ටික ඇහෙන්නේ නැද්ද? උදේ යනකොට පන්සල් පල්ලිය කෝවිල පේන්නේ නැද්ද? උදේ යනකොට හාමුදුරුවෝ දකින්න නැද්ද? බස් එක්කට නැග්ගත් ඇහෙන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා. කඩේකට ගියත් හැන්දෑවට පිරිත් ටික ඇහෙන්නේ. මේකට වඩා මොකක්ද පින්නතුනි කියමු බලන්න සුදුසු භූමිය? අපි සුදුසුයි කියලා තක්සේරු කරන කැටගරි කරන රාමු තියෙන්න පුළුවන්. සල්ලි ඇති නැති, බලය ඇති නැති, සැප සම්පත් ඇති නැති. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ සුදුසු ප්‍රදේශය තමයි පින්නතුනි කල්ප ගානකින් මිනිස්සු දුක් විඳලා මනුෂ්‍ය ආත්ම භාවයක්